Hi friends, ඉතින් අද ගෙනල්ලා තියන්නේ vlog video එකක්. ඉතින් අද නුවරට සහ නුවරඑළියට තමයි යන්න ඉඳන් ඉන්නේ. ඉතින් අද දවසේ කියන විදිහට තමයි අද වීඩියෝ එක ගෙනල්ලා තියන්නේ. මේක part දෙකක් තියෙනවා. එකක් නුවරට යන එක, අනිත් එක නුවරඑළිය ගත වෙන විදිය. හරි. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ දැන් වෙලාව 6:45යි. ඉතින් මුලින්ම මම මාළුන්ට කන්න දුන්නා. මොකද ඒගොල්ලෝ බඩගිනි ඉන්නේ. ඉතින් මම මාළු ටික පෙන්නන්න. ඒ වගේම කොණ්ඩෙත් පීර ගන්නවා. මේන්නේ යාළුවනේ මාළු ටික. ඔයගොල්ලන්ට පේනවා අන්න අතර කැරට් පෙත්තක් තියෙනවා. අර කන්නේ කියන්නේ. ඉතින් කැරට් මාළු කෑම තරම් ඉක්මනට නරක වෙන්න ඉතින් ඒකක් දුන්නා. මොකද අපේ ගෝල් ෆිෂ්කෝ මේන් ඇති වෙන්නව කන්න දීලා තියෙන්නේ. එයා ඉන්නවා අර අපේ ලෙකොත් කාලා ගියා. එයා ඇරත් ඇති. ඉතින් මේ චූටියට තමයි කන්න දෙන්නේ. මේගොල්ලෝ ඉන්නවා සාරික පිටිකත් ඇති වෙන කාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේ ටැංක් එක. මේගොල්ලන් ටැංක් එක ගත්තොත් මේ බේසම. ඉතින් ඒගොල්ලන්ට කන්න දුන්න ඇති වෙන්නේ. ඒ කියන්නේ හිනකෝ ගියත් දුන්නා. කියන්නේ වැඩි කරගත්තේ නැහැ. කන්න ඇති ධර්මයට දුන්නා. මෙතන තමයි ගප්පි සෙට් එක ඉන්නේ. ඒ කියන්නේ ටැංක් එකේ ඉන්න එකේ අනිත් සෙට් එක. ඉතින් ඒගොල්ලන්ටත් කන්න දීලා තියෙන්නේ. ඒගොල්ලෝ කෑවේ නෑ. ඒගොල්ලෝ මං ගියා මට බයයි මේ අලුතෙන් ගෙනාවු කට්ටිය. ඊට පස්සේ මං ගියාට පස්සේ ඒගොල්ලෝ කෑ ෆයිටර්ස්ලා තරත් කෙනෙක් ඉන්නවා. ඇංගිලා එන්නේ. මෙතන සෙට් එකේ ඉන්නේ. ඉතින් මේ ඔක්කොටම කන්න දීලා තියෙන්නේ ඇති වෙන්න දවස් දෙකක් හෝ දවස් එකමාරක් ඉන්න පුළුවන් කියලා හිතනවා. හරි. මේ කට්ටියත් කන්න දුන්නා. හරි ඔක්කොම හරි. අපිට එන්න බැරි වුණොත් ලයිට් එක මම ඕෆ් කරනවා. මොකද ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හදිසිය අපි නයිට් එක හිටියොත් මේගොල්ලන් ලයිට් එක වැඩි වෙනවා. ඒකට මේගොල්ලන්ට ඕෆ් කරන් ඉන්නේ එතන හිරු එළිය තියෙන හින්දා චුට්ටක් මේගොල්ලන් ෂේප් වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් කට්ටියටම බයි. ඔයාලටත් බයි. බයි බයි. යාළුවෝ වල විදිහට කනවා. කොණ්ඩ විරගෙන ඉවරයි. දැන් ඉතින් කාර් එකේ යන් ඉන්නේ. ඉතින් යන ගමන් කියන්න මොකද්ද විස්තරය කියලා කාර් එක කොහොමද ඉන්නේ කියලා. ඉතින් ලගේජ් ටිකත් මෙතන ලෑස්තිලා තියෙන්නේ. එහෙනම් මෙතන අපේ බෑග් ටික තියෙනවා. ඉතින් මේක මාමලගේ නම් බෑග් එක. මේක අපේ එක. මේකත් අපේ. මේ තුනයි දැන්දලගේ. මේකත් අපේ. මේ ටික තමයි. දැන් ඉතින් කාර් එක යනකම් බලන් ඉන්න තියෙන්නේ. 6.5 hours later. රෝලා ඇක්සියෝ එකක්. සුවිරි. සුවිරිම සුවිරි. Nice. අපි හිතන් හිටියේ ඇල්ට එකක් එනවා කියලා. මොකද යාවේ මේක. හරියරෝනේ ඉතින් අපි යන්න හදන්නේ. ඔක්කොම පැක්ටිස් කරා. මොකද ටික දාගෙන ඉන්නේ. ඉතින් මේක තියෙනවා. නිසා තමනය අනික විදිවලින් පලදෙලු කර්මය විදතුන් පවසනත කලානෙ මේ ධර්මය හෞතම මුනිදුන් පන්දේ මං බැතියෙන් යාළුවනේ බැස්සා කොහෙද බැස්ස කියන දන්නේ නැහැ නිදි මං නිදාගෙන හිටියේ කොහමද දැන් බැස්සා පොළොට ටික ගන්න ඉතින් කඩයක් තියෙනවා මෙතන ඉතින් මෙතනින් පොළොට ටික ගන්න කඩේ පාව අපිට නෙමෙයි අපිට රොටි විතර රොටි මේ රෝල් එක දෙන්න හොඳයි නේද අප්පලාද නේද හා අය මත පොඩ හොද ගන්න නැත්තේ තැන අතන ඉතින් අපි පල්ලෙහාට ආවා.
මෙතන පොඩි දොලක් තියෙනවා. අන්න අත. මේක තමයි දොල. හරිම ලස්සනයි. හැබැයි මාළු ඉන්නම් බලගන්න බෑ. යාළුවනේ බලකොටුවක් හම්බුණා. පොඩි බලකොටුව. යාළුවනේ දැන් ඉතින් දල්දා මාලිගාවට යන ඉඳ සුදු ඇතුපත් දාගෙන ඉන්නේ. කොහමරි දැන් බැස්ස ගලක් විදුපු තැනක් තියෙනවා. ඉතින් ඒක බලන්න. දැන් අපි ඉන්නේ යාළුවෙක් ඉන්නවා. ඉතින් එදත් හිටියා අදත් ඉන්නවා. බල්. යාළුවනේ අර තියෙන්නේ ගල ඉදුව එක. බලන්න මේ සුවිලි මාරම ලස්සනයි. අන්න අරව නැත්නම් ඉතින් රෝල් වෙලාම නැතේකි. එනම ලොකු කන්දක්. ඔයගොල්ලෝ අරක දැක්කනේ. ඒක බලකොටුවක් වගේ ගල නායනට එහෙම දැල් දාලා තියෙනවා. ඉතින් තමයි ගල විදිහට. යාළුවනේ මේ තියෙන්නේ කුහරය. ඉතින් පොඩ්ඩක් පෙන්නන්න. එන්න මේ ටික පොඩි දියසෙල් ගතියක් තියෙනවා. කොහරි මෙතන තියෙනවා මොකක් හරි 2019 කළා තියෙනවා මෙතන පොඩි හොර වැඩක්. මෙතන මේ විදිහට තමයි කුහර වෙන්නේ. අපි ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඒ ටිකත් මම පෙන්නන්න. කවුද දන්නේ ගේ ඇතුළේ ඉන්නේ. අපි කතා කරන්න දාන්නේ. ආවොත් තේ හදන්න ගන්නවනේ. ඒ නිසා අපි මොකද බඩ විරලා තියෙන්නේ. යාළුවනේ මේක සුද්ධ හද පාරක් කිව්වා. ඉතින් මෙන්න සුපිරිට හදලා තියෙනවා. තව කොහෙ නවත්තයිද දන්නේ නැහැ. අතන මම ඇවිල්ලා නැහැ. බලන්න තාට ආවේ. හරි ඉතින් දැන් ඉතින් ආයන් කාර් එකට ගියා. අපේ යාළුවන්ට බායි කිව්වා යන්න දී. අන්න එන අපේ යාළුවෝ ඉන්නේ. අයියෝ. එයා අපේ යාළුවනේ අපේ කෙනාට ඉන්නවර. ඒ වවිනවා ඉන්නවා ආඩියලා. හරිම සතුටුයි. අපි එහෙම හිතමු. මම දන්නේ නෙවෙයි කියලා. එහෙනම් බයි. යාළුවනේ අපි ආවා දල්දා මාලිගයට. ඉතින් මේ තියෙන්නේ දල්දා මාලිගය. දැන් ඉතින් යන්න තියෙන්නේ. entrance of foreigners කියලා මේ පැත්තට තියෙනවා. මේගොල්ලෝ පැත්තෙන් යනවා. අපි මේ පැත්තෙන් යනවා. මහා නාත දියවලේ. හරි. මෙන්න මෙතන තමයි මට හිතෙන්නේ නැත ඉන්නේ. දල්දා වඩම්මන. හරි. අපි බලමු. මෙතන සෙරෙප්පු දුන්නා. වෙන මේක අපි ආරක්ෂිත තියාගන්න ඕනේ. ඒ වගේම අපි දෙන ගාන ආධාර මුදල් ක්‍රිය තමයි ගන්න. ඒන අපිට කැමති ගානක් දෙන්න පුළුවන්. එදියා වේතුලට යා. අපි මල්ලේ ගත්තා. යාළුවනේ අපි අතින් ආවා. දැන් මෙතන පඩි නැගලා යනවා උඩ. මෙතන ඉතින් මේ විදිහට මෙතනින් ආවා. කොණ්ඩක පස්සේ වත්තු කරන්න යන්නේ. ඉතින් ඊළඟට දේවල් ටිකක් තියෙනවා බලන්න යන කෞතුකාගාර ටිකක් එහෙම. ඉතින් අපි හඳුන්පුර මෙතනම ඉන්නේ යාළුවෝ වෙනුවට වෙන කෙනෙක් රිප්ලේස් වෙලා. කමන්නේ. එයා ගෙවල් හදන්න ගන්නවා වැලි හාරලා. එයාට ඒකට එක්කෙනෙක් විරුද්ධ. දුවි. අපිට ටිකක් දුර යන්න වෙනවා. පත්තු කරපු තැන ඉතින්. අපි පහනේ පත්තු කරගත්තා. ඒක ටිකක් දුර එන්න ඕනේ. මේ විදිහට එනවා. මෙතන තමයි අර නිකන් මැප් එක වගේ පොඩි සටහනක් තියෙනවා. රන්නවුද මණ්ඩපේ තියෙන්නේ මේ පැත්තට. ලෝක බෞද්ධ කෞතුකාගාරය මේ පැත්තට වැසිකිළිය මෙහෙට පිටේ මෙහෙ.
රජමාලිගයේ මෙහෙට රාජා ඇතැගේ කෞතුකාගාරය. දැන් අපි මේක මුලින්ම බලමු. ඊට පස්සේ මේක බලලා run out එකට යමු. Let's go. අනුවනේ අපි ආවා. ඊට පහළ කියන අත ළඟ වගේ. ඉන්න අපේ රාජා ඇතා. යාළුවනේ closed කියනවනේ. හරිම දුකයි. අපි යනවා ආපු පාරෙන්. ඉතින් මේකෙන් රාජාතා කෞතුකාගාරේ හරි. හැබැයි රජමාලිගාව නෑ. මේක කරන්න බැරි වුණා. අපි දැන් යන් ළඟ මේක රන් අවුද මණ්ඩපේ. ඒකට ගිහින් අනිත් එකටත් යන්න. යාළුවනේ පූසෙක් කිරිවනවා මේ අනිති මේ අන්නේ අවල් කලින් දැක්කේ දැන් ඒගොල්ලෝ කිරිවනවා. ඉතින් යාළුවනේ දැන් කන්න තැනකට ඇවිල්ලා තියෙන්නේ. දැන් කන්න තමයි තියෙන්නේ. කොහොම හරි දැන් දවල්ට කන්නේ ඒගොල්ලෝ දැක්කේ උදේට ගෑවා. දැන් වෙලාව කොහොම හරි 3 වාට විතර තමයි මට මතක හැරෙන්නේ. කොහොමද දැන් කන්න තමයි තියෙන්නේ. මේක මස්රූම් ටෝස් එක ඉඩ්ලි ඊළඟට මේක මසාලා නෑ ඒක මස්රූම් මේක මසාලා ඉතින් මේ ටික තමයි කන්නේ. ඉතින් පොඩි බෑ මම ඉන්නේ නන්දගේ මැංගෝ ජූස් එක ඇවිල්ලා තියෙනවා. තාම මගේ චොක්ලට් ෂේක් එක ඇවිල්ලා නෑ. හරි ඉතින් බලමු ඉස්සරහට මොකක්ද කියලා. දැන් ඉතින් මම කනවා. යාළුවනේ දැන් නුවර ඉඳන් ආවා නුවර එළියට. ඉතින් දැන් වෙලාව 8යි. ඒ කියන්නේ 8:50ට විතර ඇවිත් දැන් 8යි ඉතින් වෙලාව. කොහොම හරි දැන් තව චූටි දුරයි තියෙන්නේ. ඒ කියන්නේ කිලෝමීටර් 30ක් වගේ. කෝපි එකක් බොන්න යන්නේ. ඉතින් කෝපි එකක් බීලා ආයේ නුවර එළියට යනවා. නුවර ඉඳන් නුවර එළියට යනවා. ඉතින් දවල්ට කාලා කෝපි එකක් දුන්නා. වෙන එකකින් දවස් ගන්න යනෝනේ කොහොම හරි සුපිරි. දැන් ඉතින් අපි හොටෙල් එකට තමයි කෙලින්ම යන්නේ. මම නෙමෙයි එළවන්නේ තෝරන් ආවෙන් අහල් බලමු කොහෙද යන්නේ. කොහෙද අපි ඊළඟට යන්නේ? හොටෙල් එක. කන්නාඩි මේක තියෙනවා. හරි මෙතන පොඩි කබඩ් එකක් වගේ තියෙනවා. ඊළඟට ටීවී එක තියෙනවා. මේක සෙල්ටි යෝටි. හරි. ඉතින් අපි පිටින්
normal fridge එක. මේ fridge එකේ මම හිතුවේ chocolate ටිකක් දෙනවා ඒක. හරි. ඊළඟට අපි මෙතන පැකින් එකක් ගත්තා මෙතන ඒගොල්ලෝ කියලා කෝප් සිට් එකක් දීලා තියෙනවා. පීලි සිට් එක, normal කෝප් සිට් එක. නේද මේ රාජ්‍ය හදන Nescafe නේද? මේ Nescafe එකයි Nescafe එකක් තුනක් දීලා තියෙනවා. ඒක normal ටී එකක් 4යි, සීනි එකක් මෙතන ඩස්බින් එකක් තියෙනවා. මෙතන ලයිට් එකක් තියෙනවා. extra plug එකක් තියෙනවා. එකක් තියෙනවා. ඊට පස්සේ මේක ආවොත් මෙතන එකක් තියෙනවා. plug එක මේ ඕෆ් කරලා බලන්න. අවශ්‍ය දෙයක් යාළුවනේ. බලන්න යන්නේ මම මේක බැලුවා මේක දීලා නේ. මේ වන්දනාකාරී වැඩ. මෙතන බලන්න තියෙනවා. බලමු ටික.